දශක 3කට අධික කාලයක් මෙරට පැවති LTTE ත්‍රස්තවාදයේ පරාජයට පත් කර අදට වසර 16ක් සපිරෙයි. මෙම කුරිරු ත්‍රස්තවාදයේ නිමා කිරීම සම්බන්ධව එවකට හිටපු ජනාධිපති සහ යුද්ධයේ නිමා කිරීමට සේනාධි නායකයා ඕ මහින්ද රාජපක්ෂ මහතා විසින් අද විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එමගින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ තමා ජීවත්ව නොසිටින දිනකදී වුවද සියලු ශ්‍රී ලාංකිකයන්ගේ මාතෘභූමිය ස්වෛරී රාජ්‍යයක් ලෙසින් එක සිංහ ධජයක් සෙවනේ පවතිවා යන්න තමාගේ එකම ප්‍රාර්ථනය බවයි. ඒකීය රටක් වෙනුවෙන් මින් වසර 16කට පෙර යුද බිමේ රුධිරය වගුරවා ඇස් ඉස්මස් දන් දී අවසානයේ තම හුස්ම පවා රට වෙනුවෙන් කැප කළ වීරෝදාර යුද ගුවන් නාවික පොලිස් සහ සිවිල් ආරක්ෂක බලකායේ දරු දැරියන්වද අප වෙනුවෙන් අහිමි කරගත් දෑත් දෙපා නිසා ආබාධිත තත්ත්වයට පත්ව සිටින සිළුම රණවිරුවන්ද එවකට දූරයන් හෙබූ ආරක්ෂක ලේකම් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද නාවික ගුවන් හමුදාපතිවරුන් පොලිස්පතිතුමන් සිවිල් ආරක්ෂක බලකා ප්‍රධානී ඇතුළු සියලුම නිලදරුවන්ද මම ගෞරවයෙන් සිහිපත් කරමින් ආචාර්ය පුද කරන්නෙමි. රට වෙනුවෙන් දීපිදු තම දරුවාගේ නම රණවිරු ස්මාරකයේ නාමපුවරුවෙහි වියපත් දැසින් සොයන මව්වරුන්ද පියවරුන්ද මා දැක ඇත්තෙමි. නිල ඇඳුම ඇඳගත් රණවිරුවා මාතෘභූමියේ අභිමානය වනවාසේම කිසි දිනක මිය නොවනා බව මම විශ්වාස කරමි. යනුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව පවසා සිටී.